හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ගාලා තියෙන BB racing. අපි වැඩි කතා නැතුව යන් ගේම් එකට මම මැච් එකක් ස්ටාර්ට් කරුවා. අපි ගහලා බලමු. අඩෝයි මැප් එක නම් මාරුවක්. කෝච් උඩින් පන්නන්නත් තියනද කොහෙද? ඔව් බලමු අපි ගිහිල්ලා. මට ඊසි යවුවා. අඩේ මේක යන්නේ යන්නේ මේක. බ්‍රේක් එක දුන්නාම යන්නේ. මට ඊසි. අඩෝ ඒක පාටෑ මේ ටයර් එක හරවද්දි දීවි දෙනවා. ඔව් අපිට හම්බුණා හයි ස්පීඩ් යන මොකද්ද මේ මට ඒකේ නම මතක නෑනේ. ඕගොල්ලෝ ඒකේ නම දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අර ගෑස් ටැංකිය වගේ එකේ. අපෝ වරහක් කෝ දෙක ඒක නම් වැඩක් නෑ. ඒකෙන් හරියට මේම් එක අල්ලලා ගහන්න ඕන. අඩෝ ඒක මරුනේ හරවද්දි දිලිසෙන එක. අම්මට අපිට ෂීල්ඩ් එක හම්බුණා. අපි දාගෙන මෙයා නැත්තම් ඔය මුකේ කරි ගැව්වොත් එහෙම අපි අර මේ කණේක මුරිලවෙක් නේ අන්නුගේ බලේ දාන් ගියා කලින් ගින්තර දාගෙන. ඔව් මම පළවෙනි අම්මට මූ බලහංකෝ රිලව. ආයේ කාර් එකේ නැගිටලා පිටිපස්සත් හැරෙනවා. ඔව් පෙට්ටියක් තියෙනවා ඒක ගමු. බලමු මොනවද තියෙන්නේ කියලා ඒක ඇතුලේ. අම්බෝ වහිනවා යාළුවනේ මෙහෙට. ඕගොල්ලන්ගේ පැත්තටත් වහිනවා නම් පහලින් කමෙන්ට් එකක් දා යන්න. මගේ channel එක subscribe කරලා තියන්න. 1k ගහන්න මට. තාම ඉන්නේ 153යිද කොහෙද මතක හැටියට. ඔව් අපි තව මැච් එකක් ස්ටාර්ට් කරුවා. මේකෙත් එක වෙනවා. අම්මට සිරි අඩේ උගේ කාර් එක ඒක මාස්ටර් ට්‍රක් එකක් නේ. ආයේ දැන් මර ගෑස් ටැංකිය වගේ එක. ලෑල්ල. අන්නේ ලෑල්ල යටින් ගහලා තින්නේ ස්ප්‍රින් එක. හේකුණින් කාර් එකක් ගියොත් ඒ කාර් එක උඩ ජම්ප් වෙනවා. ෆීල්ඩ් එක දා අයියා. ෂුවර් නෑ උ. අප්පෝ හස්කූලක් අම්මට ගැව්වා නේද? මුගේ මොම්බත් වැදුනා. සැලෙන්නේ නෑ අය. ඉතින් අපිත් එක්ක ලේසි නෑ. මෙතන බෝම්බද මොකද්ද ගැව්වර වවුලව. අපි සැලෙනවද වවුල් ගහපුවා. තව පෙට්ටියක් තියෙනවා ඒකත් ඕපන් කරමු. ඒක ඕපන් තව තප්පර දෙකක් තියෙනවා. හරි ඕපන් වුණා. බලමු ඒකෙත් මොනවද තියෙන්නේ කියලා. අර වවුල. ඒකත් මාරු හැද. ඒක වදින්නේ ඉස්සරහාම ඉන්නේ කාටද කොහෙද? පිටිපස්සේ යනවා. අහුනොත් උන්ව ගිනි ගන්නවා. එතකොට වාහනේ හරියට මේ හැන්ඩල් කරගන්න බැරුව නිකන් එහෙම යනවා. අම්මට බයික් එකක් තියෙනවා. අඩෝ මේ බයික් එක ගන්න බෑනේ මේ මැනික් දීලා. ඒක සල්ලි වලට ගන්න තියෙන්නේ. ඒ උන් සල්ලි දීලත් නෙවුවා ගන්නවා. මාර පොරවල් තමයි. මට ඒ පාත් දෙකක් එකපාර වාන් අර වවුල. අපි ඔය ටිකක් තියා මොකෙක් හරි පැන්නොත් එහෙම ගහන්න. දැක්කනේ ෂීල්ඩ් එකේ බලේ. මොකෙක් හරි ගැහුවා මට වවුල් එක්ක. වැදුන්නේ.
මං චුට්ටක් බ්‍රේක් එක ගහන්න එක එක ඉස්සරහින් ගෙන්න ගන්න මෙව්වා ටිකෙන් යන්න වෙන්නේ නැහැ. ඔන්න එකම ඒ ඔය පළවෙනි වෙලාවම යනවා එකට එක ගහන්න ඕනේ. එන ගේමක් දෙන්න ඕනේ ඉතින් මේකත් ගහන්න. මේක මෙව්වා නම් ඊසි. ඉස්සරහට යන්න තමයි. මාන් තව ලෙවල් එකේ ඉන්නේ. ඔව් මේ වහිනවා යාළුවනේ පොඩ්ඩක් ඔය සද්ද වැඩි ගණන් ගන්න එපා වැස්ස හින්දා. දන්නවනේ පොඩ ඉවි. ඒකෙනුත් එක වුණා. අපි තව එකක් ප්ලේ කරලා බලමු. අපි දෙමු මේ ඔකොනවල පෙට්ටිය. ඒක ඕපන් වෙන්න පැය මිනිත්තු 50ක් අපි එතකම් මේ කාන්තාරේ වගේ ගහමු. අර අනිත් ඒවා වැඩන්නේ. අම්මට ෂීල්ඩ් එක හම්බුණා. අපි අර කාන්තාරේක ප්ලේ කරමු. නේ. ඒක හොඳයි. අම්මට බලටිකුත් තියෙනවානේ. ඒවා ඩයමන්ඩ් වලට තේලු කට්ටකුත් තියෙනවා. මට බල 6යි තියෙන්නේ. power ups කාන්තාරේ ගම්. අනිත් ඒවා වඩන්නේ ඒක සෙට් වෙන්නේ. මේ යට කෝටියනුත් පන්නන්න තියෙනවනේ. මේ පාර පුළුවන් වුණොත් පන්නනවා. අනිවාර්යෙන් පන්නනවා. පුළුවන් වුණොත්. මොකක්ද මේ මාව ටැප් කරන්නලු. අපි යනවා අඩේ උගේ වාහනේ මාරු මං ඕගලන්ට මේකේ තව ගේම් ප්ලේ එකක් ගේන්නම්. ඩයමන්ඩ් හොයාගෙන සුපිරි වන්ඩියක් බස්සලා සුපිරියටම හදාගෙන තව වීඩියෝ එකක් ගේන්න. ඕගොල්ලන්ට Free Fire වීඩියෝ එකක් ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එච්චර ප්‍රෝ කෙනෙක් නෙමෙයි Free Fire ගහන්න. පුළුවන් විදිහට ගහනවා. ආයේ මේ අහස් කූරු ටික එනවනේ. අපිට හම්බුනේ වවුලයි අර ඔලු කට්ට වගේ එකයි. මේ පාර පන්නන්න නැතුව ඉන්න. මට වැඩිය පන්නන්න පුරු නෑ. හැබැයි මේකේ ජම්ප් එක වදිනවා සුපිරියට. මං ආස මේ හරවද්දි අර නිකන් ටයර් එක දිලිසෙනවා. ඒකට එන ආසයි. ඒක මරු. මේ ගහන්නේ මේ කියන්නත් බැරුණා මේ ගහන්නේ මේ BB Racing 2 මේ ගහන්නේ ඩේටා වලින්. normal BB Racing 1 වගේ මේ ඩේටා නැතුව ගහන්න දෙන්නේ නැහැ. මේක ඩේටා අනිවාර්යෙන් ඕනේ. ඕෆ්ලයින් ගහන්නත් බෑ. අර ලෑලි කැල්ලක් තියනවා දාලා මොකෙක් හරි. මන්නේ තව ඉස්සරහ මං හිතන්නේ දෙවණියට ඉන්නේ අර බල්ලෙක්ගේ මූණක් තියෙන්නේ දාලා. මං තමයි එකයි වදුරා ගේ මූණ වදුරෙක් වගේ. දැන් පන්නලා බලමු අපි. මට සිවි. ඒක නම් මරු අම්මට මාව පෙන්නුණා. දැන් ඕගොල්ලෝ දැක්කනේ කොහොමද ඒකෙන් අර වාහනයක් උඩින් ගියාම පැන්නෙන්නේ කියලා. ඒත් උඩ පැන්නෙන්නේ නැහැ. තව පෙට්ටියක් තියෙනවා. ඒක ඕපන් කරලා බලමු. ඒක ඕපන් කරන්න පුළුවන්ද දන්නේ. ඒකට මෙව්ව ඉල්ලනවා. ඩයමන්ඩ් මල් ළඟ තියෙන්නේ 55. මේක පටන් ගත්ත ගම වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගත්තේ. අඩේ උන්ගේ නා අංකත් දාලා එක එක
මට මේ සෙට් එන්න මේ වවුලයි මේ ඔලු කට්ටයි. ඒක නහින වාදයක් ඈ. හැබැයි අනිත් සෙට් එක හිටියනම් ඉස්සර අන්නේ ඒ දෙක මාටම වටිනවා. දැන් මන් එක වෙලා ඉන්නේ හින්දා එක එක්කවත් නැහැ. හින්දා නිකන් ඔය තියාගෙන වැඩකුත් නැහැ. යාළුවනේ මේ හට චූටි වැඩකට එන්න කිව්වා. මම මේ ඒකට පස්සේ යන්න පොඩ්ඩක් නැවතුනේ මොකද්ද කිව්වේ කියලා අහගන්න. අපි සැලෙන්න හොඳ නැහැ. අපි ගාමු. කවුරු කතා කරත් යන්න නැතුව ඉමු අපි. මට වැඩි යන්නේ ඉතින් වැටුණා සැලෙන්නේ. ගහගත්ත ගෑස් කෑන් එක ඒකටක් ගාලිවර වෙනවනේ. අප්පෝ ආස් කුඩක් සෙට් උනානේ. ඒක නොහෙයවුම්. මට සීල් එක වැඩක් නැහැ නේ. මේකෙනුත් මං එක අපි තව එකක් ප්ලේ කරමු. මගේ නම දාමු බලන්න. Gmail එක ඉල්ලනවා. දෙන්නත් බෑ ඒකට. ඩාන් වෙනවා ඩූන් වෙනවා. තව එකක් ගහමු. මහන් පට්ට මාසයි මේ මැත් එකට. ඒක සුපිරියක්. මට වට්ටක්කෙවුත් ඉන්නවා. තව ටිකේ උඩින් දාන්න ගිහිල්ලා මගුලක් වෙනවා. මේ කැපිල්ල අන්න හරි. ඌට ගැව්වා. මං කිව්වේ වවුල ළඟින් ගියාම ගිනි ගන්නවා කියලා. මම පොඩ්ඩක් යන්න දෙමු එකට ගහපන්. අරේ මට තව එකේ මටත් ගැහුවා. ඉතින් වවුලකින් දෙන්න දෙන්නෙක් ගිනි ගත්තා. අරුත් කෑවා. දන්නවනේ ති වැඩකාරයා කියලා. අම්මේ යනවා මගේ ටෑරකේ බලයට අරුන් පහම පිච්චුනාද කොහෙද. අම්මට තව ටිකකින් හත්තේ. අම්මට සිරි මේකේ වට දෙකක් තියෙනවා. අම්මට වැදුනනේ. ඔප්පෝ මේ ආකූර ගේම් එකෙන් අයින් කරන්න බැයිද දන්නේ. ගේම් එකෙන් ඕනේ මගේකින් විතරක්. ලෑල්ලෙන් පයිත් දන්නේ එක එකට මොකක්වත් පැන්න නැත්තම් මං ඕකෙන් පයින්නවා. අපරාධනේ. තව මට ඕගොල්ලෝ මට පහලින් කමෙන්ට් එකක් දාන්න තව මොනවද මේ ගේන්න ඕන ගේම් කියලා. මං දැම්මා මිනිමිල්ටිය මේ ගේම් වීඩියෝ එක. ඒකට ගැහුවා YouTube එකෙන් ඊට්‍රයික් එක මල මගුල. මං ඒක ඩිලීට් කරලා දැම්මා. නැත්තම් ඉතින් තව ඊට්‍රයික් එකක් ඇදුනාම දෙක. තව එකක් කරනවා 3. එතකොට channel ඉවරයි. අම්මට පෙට්ටි කඩාගෙන යන්නේ හැකියාව. අම්මට අක්ෂර කරත් වල තැප්පෙනවා. ඉඳගෙන යමු අපි. අම්මට ඒක නම් නූලෙන් බේරුනේ. අපි තව එකක් ගහමු. කවුද යකෝ මේ මැද්දෙන් ඇඩ් දාන්නේ මුගේ ආච්චිට හාල් කරන්න.
අයින් කරපන්. මොන මගුලක්ද මේ? හැඩෙනවා රෙද්ද. පිස්සුනේ. ට්‍රැක පැනලාද කොහෙද? ඩේටා වලින් ගහන හින්දා වෙන්නේ. ඔව්ව දෙවෙන ප්‍රශ්න. මේ පැත්ත නම් වැහැලා ඉවරයි. අපි අර බෝට්ටුවේ අනේක ගාන බෝට්ටුවේ එක ගහනවාද අනිත් එක ගහනවාද? අම්මට සිටි පෙට්ටියක් කරුණනේ. බෝට්ටුවේ අනේක ගහමු යාළුවනේ. එක්කෝ ඒක ඕනේ. දැන් අපි මෙච්චර වෙලා ඒවා ගෙහුවනේ. මේ මැප් එකකට ගමු. අම්මට ඒකේ මාව තමයි ඉස්සරින් දාන්නේ. එහෙනම් ඉතින් මං කොහොමත් එකනේ. මේකේ ඔන්ලයින් ගහන්න පුළුවන්ද දන්නේ නැහැ ඩේටා වුණාට. පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. අපේ පන්ති එකේ රේස් එකක් කියලා බලන්න. මං එහෙම පුළුවන් වුණොත් මං පාලින් දාන්නම් කමෙන්ට් එක. එන්න ඕන එක්කෙනා ඒකට කමෙන්ට් එකක් දාන්න. මං එතකොට එයාව අරගෙන වීඩියෝ එක රෙකෝඩ් කරලා දාන්න මගේ channel එකට. අම්බෝ අක්ක මහන්සි කියෝලා කට රිදෙනවා මගේ. අම්බේ ආයෙ හත් කූරක් හම්බුණා. මේකෙත් වට දෙකක් තියෙනවා. මන්න යාළුවනේ BB Racing 1 එකේ මුළු ගේම් එකම ඉවර කරලා තියෙන්නේ. මන්නග රත්තරන් කාර් එහෙම තියෙනවා. සේරම රත්තරන් නෙමෙයි ඉතින්. දෙකක් තුනක් හතරක් පහක් විතර තිබ්බේ. ආයේ මගේ ෆීල්ඩ් එක මා බේරුවා නැත්තම් ඉතින් අන්තිමේ අරින්න තමයි වෙන්නේ. අන්තිමේ අරින්න නැති. ඔව් ගෑස් ටැංකිය තියෙනවා. ජංගහලින් පුටා. ඌලෙන් බේරුනේ අරකේ මං මාස් වබවුලේ කියවුවින්ද උන් දෙන්න සෙට් වෙලා ගියා. තේරෙනවනේ ඉතින් වවුලුත් මට බයයි. ඇත්ත වවුලු නෙමෙයි යා. ගේම් එකේ මේ වවුල ඌ ඔව් මේකත් ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් යාළුවනේ මම දැන් මෙතන වීඩියෝ එක එන් කරනවා. එහෙනම් හැමෝටම බයි කිව්වට දැම්ම තියන්නේ යකෝ. ටක් ඉන්න. එහෙනම් දැන් තියනවා බයි.